මම ළඟදී මේ අපි හදිසියෙ ගිහලා දාන වළඳන්න ගමනක් ඈත යද්දි කඩේකට ගොඩ වුණා. ඉතින් ඒ කඩේ උපාසිකාව දෙන්නෙක් වැඩ කරන උපස්ථාන කළ මේ ගෙදරට ආවා වගේ. ඊට පස්සේ අවසානයේ මට හිතුණා බණපදයක් කියන්න ඕනේ කියලා මං කිව්වා අම්මා ඔයාලා දෙන්නට ගොඩාක් පිං තමන්ගේ ගෙදරට ආවා වගේ හාමුදුරන් වහන්සේලාට උපස්ථාන කළා කියලා. අනේ ඔව් හාමුදුරනේ අපිට පන්සල් යන්න බෑ අපි හැමදාම වැඩ. ඉතින් තමන්ගේ කඩේට ආවම ගෙදරට ආවා වගේ උපස්ථාන කළා ඒ පින මං කරගන්නවා කිව්වා. අන්න ඊට පස්සේ ඉරිදා නිවාඩු ගන්නවා කිව්වා. නිවාඩු අරන් තාත්තා විතරයි හාමුදුරනේ ඉන්නේ. ගිහිල්ලා තාත්තගේ කකුල් දෙක උණු වතුරෙන් ඩෙටෝල් දාලා කකුල් දෙක උණු වතුරේ තියලා කකුල් දෙක මිරිකලා සම්බාහනය කරනවා කිව්වා. අනේ මගේ තාත්තා ළඟදීන් මේ පාරේ යන්න ගිහිල්ලා වාහනයකට හැප්පිලා අනේ හාමුදුරනේ අනේ තුවාලයක් නම් ඕනේ නැහැ. කඳුළු වැටෙනවා. කඳුළු වැටෙනවා. අර තාත්තා ගැන කියලා සතුටින්. දැන් මේ කියන්නේ සතුටින් උපස්ථානේ. ඊට පස්සේ මම ඉතින් පිරිත් නූලක් එහෙම දුන්නා. ඊට පස්සේ කොහාමුදුරනේ යනකොට අපේ මේ ලොකු මහත්තයාට පිරිත් නූලක් ගෙට ගහලා යන්න. අර කඩේ අයිතිකාරයාට. එහෙනම් තමන්ගේ කඩේ තමන් යැපෙන තැන ප්‍රධානියා ගැන කරුණාව මෛත්‍රී නැද්ද? මොන්ද මැරුණොත් දෙව්ලෝ යනවා.